බලන්න තමුන්නාන්සලා අර හදිසි නීතිය යටතේ තමයි අර ත්‍රිකුණාමලේ බුදු පිළිමයක් සම්බන්ධව පෙන්නගුණු කාරණේදී මේ රටේ ස්වාමීන් වහන්සේලා 4 නමක් තමුන්නාන්සලා අයුතු ඒකරාශීමේ අර්ථය හදිසි නීතිය අර්ථමත් අඩංගුවට නෑ මහනවා නෑ ඒක තියෙනවා අපි ළඟ තියෙනවා නඩු අබ්බී රිපෝට් එකක් තියෙනවා පොඩ තමුන්නාන්සේ පස්සේ උත්තර දෙන්න අද අහනවා අර බලංගොඩ කස්සප හාමුදුරුවෝ ඇතුළු මොකද්ද හාමුදුරුවෝ කර වැරද්ද හාමුදුරුවෝ පිරිච්චිව මේකට තමයි රිමාන්ඩ් කරලා තියෙන්නේ අපිට ආරංචි ත්‍රිකුණාමලය හිරගෙදර බන්ධනාගාරේ අද උණක් බෝ වෙනවා මේ හාමුදුරුවෝ 4 නමටම උණ හැදිලා තියෙනවා උණ වැළඳිලා තියෙනවා මෙයායකට වරදක් නොකර පිරිච්චිවට ඒ හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා තියෙන්නේ ගිහිල්ලා උසාවියේදී අධිකරණ මේකදී අපේilla තියෙන අපදීලා නැහැ. මොකද මේ පොලිස් නිලධාරීන් කියලා තියෙන්නේ? පොලිස් නිලධාරීන් කියලා තියෙනවා ඒගොල්ලන්ට විරුද්ධව පොලිසියට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අයින් කරගත්තොත් අපදෙනවා. මහනවා මේකද මේ රටේ නීතිය? මම පොලිස්පත්තුමාට කියනවා, පොලිස් ඇමතුමාට කියනවා, නියෝජ්‍ය ඇමතුමාට කියනවා මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න. හාමුදුරුවන්ට මුතු කුඩෙන් කුඩේ කැඩෙනකන් ගහලා හාමුදුරුවෝ රිමාන්ඩුත් දාලා 12 දෙනෙක් අද රිමාන්ඩ් එකේ ඉන්නවා. කරුණාකරලා මේවට ගන්න. ගරු සභාපතිතුමියනි මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා උදේවරුේ ඇවිල්ලා පදනම් විරහිත කරුණු කාරණා ගණනාවක් කියලා දාන්න. උදාහරණයක් හැටියට මම ඇත්තටම කනගාටු වෙනවා මේවා ජ්‍යෙෂ්ඨ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් මෙවැනි දේව සිදුවීම පිළිබඳ ඇත්තටම කනගාටුයි. දැන් උදාහරණයක් හැටියට මෙතන කිව්වා ත්‍රිකුණාමලයේ සිද්ධියට අදාළව ඒ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත්තේ හදිසි නීතිය යටතේ කියලා. ඒක සම්පූර්ණ වැරදිනේ. සම්පූර්ණ වැරදි. ඒක සම්පූර්ණ අසත්‍යයක්. සාමාන්‍ය නීතිය යටතේ තමයි සාමාන්‍ය නීතිය තමයි නෑ ඒ සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය යටතේ නෙවෙයි සාමාන්‍ය නීතිය යටතේ. ඉතින් මෙතන ඇවිල්ලා මෙහෙම අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම අතිශයින්ම වැරදි. ඒ වගේම දැන් මෙතන කියනවා හදිසි නීතිය තුල කරන්න පුළුවන් දේ මොකද්ද ගැන නෙවෙයි මෙතන විවාදේ තියෙන්නේ. අපි හදිසි නීතිය මොකක් වෙනුවෙන් පාවිච්චි කරාද කියන එක. දැන් මෙතුමා කියනවා නම් එතන ත්‍රිකුණාමල සිද්ධියේදී හදිසි නීතිය යටතේ තමයි ඒ අත්අඩංගුවට ගැනීම සිදු වුණේ කියලා. ඒක වැරදි. ඔබතුමා කිව්වේ දාන්නේ ඇයි මෙතන ගරු සභාපතිතුමනි මට එතුමත් එක්ක වාද කරන්න අවශ්‍ය නැහැ. මම ඔහුගේ කතාවටයි මේ පිළිතුරු දෙන්නේ. එතකොට ඒක පිළිතුරු දෙන්නත් මට අවස්ථාව දිය යුතුයි කියලා මම හිතනවා. එතුමා කිව්වේ එහෙම වුණා කියලා. අපි මාධ්‍ය මර්ධනය කරා විරෝධතාවලට ඉඩ දුන්නේ නැහැ. ත්‍රිකුණාමලේ භික්ෂුන් වහන්සේලාව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත්තා. එහෙම සිද්ධ වුණා කියලා කියන්නේ. මම අහන්නේ කොහෙද ත්‍රිකුණාමලේ සිද්ධියද ඒක බොරු. එහෙම නෙවෙයි සිද්ධ වුණේ. ඉතින් ඒක වැරදි. නමුත් මම අහන්නේ ගරු සභාපතිතුමියනි කොතනද හදිසි නීතිය යටතේ මාධ්‍ය මර්ධනයක් මේ පහුගිය මාස 2 ඇතුළත සිද්ධ වුණේ? කාවද අත්අඩංගුවට ගත්තේ? කොතනද මොන සිද්ධිය තුලද මොකක් හරි විරෝධතාවයක් වෙනුවෙන් මේ නීතිය පාවිච්චි කරලා අපි මැදිහත් වුණ සිද්ධීන් මොනවද? ඒක නෑ මම හරි නිශ්චිත දෙයක් නේ ගරු සභාපතිතුමනි මෙතන කියන්නේ. නීතියේ තියෙන දේ නෙවෙයි මෙතුමා කිව්වේ අපි එසේ කරනවා කියලා. එසේ කළා තියනවා කියලා. මම අහන්නේ කොතනද ඒ සිද්ධීන් මොනවද? මොකෝ අපිත් දැනගන්න ඕනේ. මොකෝ එහෙම නීතිය පාවිච්චි කරලා එහෙම කරා නම් එහෙනම් අපිත් නොදැනුවත්ව නම් එහෙම සිද්ධ වෙන එක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඒක අපි හරි ඉතින් ඒ නිසා ඒක අපිට දැනුම් දිය